මට මතක් වුණේ අපේ ශාසනයේ ඉන්නවා මහරහතන් වහන්සේ නමක් ලකුණ්ඩපද්දිය කියලා. ලකුණ්ඩපද්දිය හාමුදුරුවෝ අපේ ශාසනයේ හිටපු කොටයි උන්වහන්සේ. ඒ හින්දා පොඩි විශේෂ තැනක් උන්වහන්සේට තිබ්බා. ඒ කියන්නේ හැමෝගෙම අවධානය හම්බ වෙනවා. මොකද නිකන් පොඩි දරුවෙක් වගේ. ඒ කියන්නේ උස යන්නේ නැහැ. ඒ හින්දා ඒ කාලේ ස්වාමීන් වහන්සේලා උන්වහන්සේට උසු විසුරු කරා කියලා කියන්නේ. බුදුහාමුදුරුවෝ එකතැනක කියනවා ඔය ඉන්න ලකුණ්ඩපද්දිය කියන්නේ සාමාන්‍ය ස්වාමීන් වහන්සේලාක් නෙමෙයි. බුදුහාමුදුරුවන්ගේ බුද්ධ ලයේ උපන් බුද්ධ පුත්‍රයෙක් ඔය වැඩි ඉන්නේ. ඒ හින්දා නොමනා විහිළු කරන්න එපා කියලා ස්වාමීන් වහන්සේලාට බුදුහාමුදුරුවෝ අවවාද කරන එකතැනක. ඒකෙදී ස්වාමීන් වහන්සේලා අහනවා බුදුහාමුදුරනේ මේ ලකුණ්ඩපද්දිය හාමුදුරුවෝ මේ වගේ සාමාන්‍ය මනුෂ්‍ය ශරීරයක් නොලබා උසුළු විසුළු වලට ලක් වෙන්න මට්ටමේ මෙහෙම දැක්කහම ප්‍රසන්නතාවයක් ඇති නොවන ශරීරයක් හිමි කරගත්තේ ඇයි කියලා අහනවා. බුදුහාමුදුරුවෝ කොට කියනවා කතාව. ඒකේ වෙන්නේ කලින් බුද්ධ ශාසනයක් තිබිලා තියෙනවා ලෝකේ අතිශයින්ම දීර්ඝායුෂයි. අවුරුදු 80000ක් 90000ක් විතර කාලයක් පැවතිච්ච බුද්ධ ශාසනයක්. ඒ බුද්ධ ශාසනවල දීර්ඝායුෂ බුදු පියාණන් වහන්සේලා ලෝකේ පහළ වුණොත් බුදු පියාණන් වහන්සේලා වැඩ ඉන්න තාක් ශාසනය රැඳෙනවා. බුදුහාමුදුරුවෝ පරිනිවන් පානවත් එක්ක පිරිනිවන් පානවත් එක්කම ශාසනය අවසානයක් වෙනවා. ඉතින් මේ කාලේ බුදුහාමුදුරුවෝ පහළ වෙලා ඒ ශාසන කර්තව්‍ය කරලා බුදු පියාණන් වහන්සේලා පිරිනිවන් පානවා. මහරහතුන් වහන්සේලා ලෝකේ හිඟ වෙලා යනවා. ශාසනයක් ඊට පස්සේ නැහැ. දීර්ඝායුෂ කාලවල බිහි වෙන බුදු පියාණන් වහන්සේලා තමන්ගේ පරිනිර්වාණයෙන් පස්සේ ඒ පරිනිර්වාණ මංචකයේ ධාතුන් වහන්සේලා විසිරෙන්න කියලා අදිෂ්ඨාන කරන්නේ නැහැ කියලා කියන්නේ. විසිරෙන්න කියලා නෙමෙයි අදිෂ්ඨාන කරන්නේ ඒක ඝන වෙන්න කියලා අදිෂ්ඨාන කරන්නේ. ඒ කියන්නේ අපේ බුදු පියාණන් වහන්සේගේ කාලේ අපිට ලැබිච්ච වාසිය ලාභය තමයි බුදුහාමුදුරුවෝ හැමතැනම වැඩ ඉන්නවා. ඒ කියන්නේ ධාතුන් වහන්සේලා උණතරන් තියෙනවනේ. ඒ මොකද ධාතුන් වහන්සේලා විසිරලා තියෙන හින්දා. හැබැයි අර දීර්ඝායුෂ බුදු පියාණන් වහන්සේගේ කාලේට එහෙම විසිරෙන්න කියලා අදිෂ්ඨාන කරන්නේ නැහැ. එක ඝණයකට එක ගුලියකට තමයි යෝග එන්නේ. මේ මතක් කරන්නේ මේ පිරිනිවන් සෑය අවසාන වෙනකොට ඒ සෑය මැද ඉරක් පෑවුවා වගේ දිලිසෙනවා කියලා කියන්නේ. ওই ධාතු මණ්ඩලය. ඉතින් ඒ කාලෙත් ඒ බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ඒ අවශේෂ මිනිසුන්ට පුළුවන් වුණා ඒ ධාතු ඝන ඒ මිනි කැටයක් වගේ බබලන ධාතුන් වහන්සේලා ටික බලන්න. ඉතින් ඒ කාලේට මිනිසුන්ට හදන්න වෙන එක චෛත්‍යයයි ලෝකෙට. මොකද ධාතුන් වහන්සේලා නැහැ නිදන් කරන්න. ඉතින් අතිශයින්ම සාසනයට පැහැදිච්ච බුදුහාමුදුරගේ ගුණයට නමස්කාරයක් තිබ්බ මිනිස්සු එකතු වෙලා හැමෝගෙම උදව්ව උපනිශ්‍රය අරගෙන ධාතු සෑයක් හදමු කියලා කල්පනා කරගත්තා. කල්පනා කරගෙන හැමෝටම මේකට දායකත්ව වෙන්න උපනිශ්‍රයක් දෙන්න බෑ. හැම තැනටම ගිහිල්ලා කිව්වා අපි බුදු පියාණන් වහන්සේ වෙනුවෙන් බුදුහාමුදුරන්ගේ ගුණයට චෛත්‍යයක් හදනවා කැමති නම් සම්බන්ධ වෙන්න කියලා. ඉතින් ඒකේ හොඳ වර්ණාවකුත් තියෙනවා. ඒ කාලේ චෛත්‍ය හැදුවේ රත්තරන් ගඩොල් වලින් කියලා. යොදුන් ගාණක් කුසල හදන්න. කොහොම හරි මේ මිනිස්සු ටික මේ සත්පුරුෂයෝ ටික ගයක් ගාන යනකොට සිටු මාලිගාවකට එනවා. සිටු මාලිගාවට ඇවිල්ලා කතා කරනවා සිටුතුමනි මේ අපි බුදු පියාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසු ලෝකයාට ශ්‍රද්ධාව ගෞරවය ඇති වෙන්න බුදු කෙනෙක්ගේ ගුණය ලෝකෙට තේරෙන්න අපි යොදුන් ගාණක් විශාල චෛත්‍යයක් බඳින්න සූදානම් වෙන්නේ. ඔබතුමා හැකිනම් අපිට උපකාරයක් කරන්න කියලා. මේ සිටුතුමා කියනවා යොදුන් කීයක් විතර උසර හදන්නද බලාපොරොත්තු වෙන්නේ කියලා. මේ මතකින් විතර යොදුන් 16ක් හෝ යම් ඉනිතාම විශාල චෛත්‍යයක් ඕක. මේ මිනිස්සයා කියනවා යොදුනක් දෙකක් අඩු කරොත් ඉතින් ප්‍රශ්නයක් නැහැ නේද? ඔච්චර මුසල හදන්න ඕනේ නැහැ නේද කියලා. නිකන් නමට ඇහුවේ. ඒ අහපු ඇහිල්ල කොච්චර දුරද කියලාද කියනවා නම් ඒ જાතියෙන් ඒ ආත්මයෙන් මිය පරලෝ ගියාට පස්සේ අපේ බුද්ධ ශාසනයේ මහාන වෙලා රහත් වෙනකම් ඉපදිච්ච හැම જાතියෙම කුරු වෙලා කියන ඉපදුනේ. තේරෙනවද? ඒකේ ප්‍රශ්නේ තමයි අපි සමහරලාට සමහර උත්තරමන්ගේ ගුණය දන්නේ නැතුව ගුණය පහත් කරනකොට අපි දන්නේ අපි අත තියන්නේ පරමාණු බෝම්බයකට කියන එක. අපි අල්ලන්නේ ගිනි බෙල්ලක් කියන එක. ඒ බුදුහාමුදුරුවෝ හොඳ තරක කියනවා පරිස්සමෙන් ආශ්‍රය කළ යුතු කියලා චරිත හතරක්. එක්කෙනෙක් තමයි ශාසනීය ස්වාමීන් වහන්සේලා. මේ ශාසනීය ස්වාමීන් වහන්සේලාට ජීවය ලැබෙන්නේ බුදු පියාණන් වහන්සේලා ලෝකෙට එන හින්දා. ඒක ශාසනීය බුදු පියාණන් වහන්සේලාගේ උත්කෘෂ්ඨ ගුණය අල්ලලා තමයි ස්වාමීන් වහන්සේලා බිහි වෙන්නේ. ඒතකොට ස්වාමීන් වහන්සේලා ආශ්‍රය කිරීම අච්චර උත්කෘෂ්ඨව පෙන්ලා තියෙනවා නම් ශාසන නායකයා නැත්නම් ශාසන පීතෘ වෙච්ච සංඝ පීතෘ වෙච්ච බුදුහාමුදුරුවෝ ගැන අපිට වචන වලින් කියන්න බැරි තරම් ගුණයක් එකේ තියෙනවා. ඒ හින්දා තමයි අර කියන්නේ සත්පුරුෂයන්ගේ ආශ්‍රය නැති වෙනකොට අපිට සත්පුරුෂයන්ගේ තියෙන ගුණය තේරෙන්නේ නැහැ. ඒතකොට අපිට හිතන දේවල් අපි කතා කරනවා අන්තිමට අපි දන්නේ නැහැ අපිට වෙලා තියෙන වින්නේ. ඒක එක් කොටසක්. මට ඒක මතක් කරන්න ඕන කාරණා අපි ගන්නේ බුදුහාමුදුරුවෝ මතක් කරනවා මේ ලෝකේ චෛත්‍ය බැඳලා ගරු කරන්න වන්දනා කරන්න පුද සත්කාර කරන්න සුදුසුයි නම් මහණෙනි එවැනි පුද්ගලයෝ ලෝකේ කොට්ටාස කීයක් ඉන්නවා. 4 ගොල්ලක් ඉන්නවා. ප්‍රධාන වශයෙන්ම තථාගත ආර්ය සම්මා සම්බුදු පියාණන් වහන්සේලාගේ ධාතු දන් කළ චෛත්‍යයක් බඳින්න ඒකාන්තයෙන්ම සුසුවිලා බුදුහාමුදුරුවෝ මතක් කරනවා. ඊට පස්සේ පසේ බුදු පියාණන් වහන්සේලාට. ඒ වගේම තමයි රහතුන් වහන්සේලාට. අනිත් කෙනා තමයි සක්විති රජතුමා. මොකද සක්විති රජතුමා පවා දස සක්විති වත නැත්තම් ඒ දස රාජ ධර්මයේ හිස්මුදුරින් පිළිගෙන තාම ශ්‍රේෂ්ඨව දැහැමිව මේ ලෝකේ පාලනය කරන උත්තමෙක්. ඉතින් එතුමත් මිය පරලෝ ගියාම මේ ධාතු තැන්පත් කළා චෛත්‍යයක් බඳින්න සුදුසුයි වන්දනාමාන කරන සුදුසුයි කියලා මතක් කරනවා. ඉතින් ඔය කාරණා නිසා ශාසනයට ආදරය ඇති වෙච්ච ශාසනයේ තියෙන ගැඹුර දැකපු සත්පුරුෂයෝ බොහෝ පිරිසක් එදත් බුදු පියාණන් වහන්සේලාගේ ගුණයට චෛත්‍ය බැඳලා අදත් බඳිනවා නාගරික බඳිනවා.